Correct. Good evening, all of you, and we are going to start the class. හරි. ඉතින් මේකේ මම කිය හිටියේ අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඔයාලට අමතර දෙයක් මොන හරි කරගන්න පුළුවන් වෙන නිසා. ඒ කියන්නේ ඔයාලට අමතර දැනුමක්, අමතරව papers වලට උත්තර ලියන විදිහ. එතකොට මේ papers වල තියෙන ප්‍රශ්න එක එක විදියයි අපි වැඩිපුර papers කරනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට වාසිදායකයි. මොකද papers 5ක් කරලා අපි ඉගෙන ගන්න දේවල් වලට වඩා papers 10ක් කරලා අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන ප්‍රමාණය වැඩි. අපේ අත්දැකීම වැඩි වෙනවා. අපිට ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් විදිහ තේරුම් ගන්න අපිට ඕන කරන අපේ ස්කිල්ස් ටික ඔක්කොම දේවල් හැදෙනවා වැඩිපුර papers මොනවා හරි කරනකොට. එතකොට ඒ වගේම තමයි අපි මේ ක්ලාස් එකක් විදිහට මේක කරන්න හිතුවේ ඔයාලට ඒ වැඩිපුර වැඩ කරන්න ඕන කරන ඉඩකඩ හදලා දෙන්න. මේකෙන් අපි කියන්නේ නැහැ ඔන්ලයින් එක පේපර් ක්ලාස් එක කරන නිසා ෆිසිකල් පන්තියේ අපිට කරන්න තියෙන papers ප්‍රමාණය අඩු කරනවා කියලා හරි ඉගෙන ගන්න දේවල් අඩු කරනවා කියලා හරි. ඉතින් ඒක නිසා ඊළඟ කාරණාව තමයි ඔයාලට මේ අපි ඔන්ලයින් ක්ලාස් එකේ කරන දේවල් ටික ඔයා ෆිසිකල් පන්තියට හොඳට අහගෙන ඉන්න හොඳ ඒවා මේ. ඔයා අරගෙන ඉන්න ඕන. එතකොට ෆිසිකල් පන්තියට අරගෙන ආවට පස්සේ සහ පන්තියේ එන්නේ නැති දරුවෝ නම් අදාළ ආයතන වලට ඔයාලට පුළුවන් papers ඔයාලගේ writing එහෙම ලියන ඒවා ගෙනත් දෙන්න. එතකොට මේ ටික අපි වෙනම පරීක්ෂා කරලා ඔයාලගේ අඩුපාඩු ටික හදලා අපි මේ documents නැවත ඔයාලට බාර දෙන්න වැඩ කරනවා. මොකද ඔයාලා පන්තියට සහභාගී වෙන්නේ නැති අයට විශේෂයෙන් එක වාක්‍යයි. මොකද ක්ලාස් එකට එන දරුවන්ට පුළුවන් ක්ලාස් එකට අරගෙන එන්න අරන් ඇවිල්ලා ඔයාලා රචනාවක් ලිව්වොත් එහෙම දැන් මම කරන්නේ මේකෙදි මම ඔයාලට උත්තරයක් කියලා දෙනවා. හරිද? එතකොට ඒ උත්තරේ කියලා දෙනවට අමතරව ඔයාට පුළුවන් ඔයාට ලියන රචනාව, ඔයා ලියන නෝට් එක, ඔයා ලියන නොටිස් එක මට කියලා පරීක්ෂා කරවගන්න. එතකොට ඒක අඩුපාඩු හදලා නැවත ඔයාලට කියලා දෙන්න අපිට ඉඩකඩ තියෙනවා. ඕගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙලා ඊට පස්සේ ෆිසිකල් පන්තිය තියෙන වෙලාවට මේ වැඩ ටික අරගෙන ආවට පස්සේ ඉතින් ඒක නිසා අපි විශේෂ අවධානයක් යොමු කරනවා ඔයාලා ඔන්ලයින් එකේ කරන වැඩ ටික පේපර් එකේ උත්තර ලියලා තියෙන විදිය කොහොමද ඒවා නීට්ද අමාරු වචන නම් මනම් ලියාගෙන දේ හැමදේම අපි බලනවා ඔයාලගේ මේ ෆිසිකල් පන්තියට ආවට පස්සේ. ඉතින් ඒ අතර වාරේ අපි මේ විදියට පේපර් ක්ලාස් එකේ වැඩ පටන් ගන්නවා අද දවසේ ඉඳලා. එතකොට දැනට මෙතන ඉන්නවා ඇති සමහර විට සමහර දරුවෝ ආයතන වලට ගිහිල්ලා පේපර්ස් ගන්න උත්සාහ කරලා තිබුණා. නමුත් එතකොට ඒ ආයතනවල සමහර තැන්වල ටියුට්ස් එහෙම ඉවර වෙලක් තිබුණා. ඉතින් එතකොට ආසන්නව ඔයාලා දන්නවා අපිට ඉමුදුව ක්ලාස් එකේ ඊට පස්සේ දික්කුමර ක්ලාස් එකේ තමයි 7 වසර පන්ති දෙක තියෙන්නේ. එතකොට ඒ ළමයි ටික තමයි මෙතෙන්ට ජොයින් වෙන්න ඉන්නේ. ඉතින් එතකොට වෙන බාහිර ළමයි කීප දෙනෙක් අද දවස් ඇතුලේ අපිත් එක්ක වැඩපිළිවෙලට සම්බන්ධ වෙනවා ඇති. හරි. ඉතින් අපි යන්නේ පේපර් එකේ වැඩ ටික පටන් ගන්න. එතකොට පේපර් එක ඔයාලට මේ විදියට ස්ක්‍රීන් එක ෂෙයා වීමක් කරනවා. එතකොට ඔයාලට මම මේකේ උත්තර ටික කියලා දෙන ඒවා නම් මනම් ඔක්කොම ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට ඔයාලට පේනවා පේපර් එක තියෙනවා. අපි ඔන්න මුලින්ම ඔයාලට දීපු ටියුට් එකේ මෙන්න මේ පේපර් එක තමයි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. මේ ටියුට් එකේ මෙන්න මේ පේපර් එක හරහා තමයි අපි අද දවසේ වැඩ පටන් ගන්න. එතකොට මුලින්ම මේක ඇවිල්ලා Provincial Department of Education NWP North Western Province වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පේපර් එක දෙවෙනි වාර පරීක්ෂණ පේපර්. එතකොට පළවෙනි ප්‍රශ්න විදියට අපිට තියෙනවා මෙන්න filling the blanks using suitable words සුදුසු වචන භාවිතා කරලා හිස්තැන් පුරවන්නලු given in boxes. එතකොට මේකේ අපිට වැදගත්ම දෙයක් තමයි අපිට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වචනේ suitable කියලා කියන එක. suitable කියලා කියන්නේ ප්‍රති සුදුසු. හරිද? suitable කියන්නේ සුදුසු. suitable word සුදුසු වචනය තෝරගන්න ඕනේ. given in boxes මෙන්න මේ box එකේ දීලා තියෙන වචන වලින් තමයි අපි සුදුසු වචනය තෝරගන්නේ. හරිද? එතකොට මේකට අදාළ පාඩම මොකක්ද කියන එක අපි පොඩ්ඩක් කතා කරලා ඒ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ප්‍රශ්න පැත්තට එමු. හරිද? ඔන්න බලන්න. අපි ඉගෙන ගන්න හදන පාඩම පොතේ ඇත්තටම මේක පොඩි පන්ති වල ඉඳලා තියෙන කොටසක්. මේක collective nouns. හරිද? collective nouns. එතකොට collective noun එකකදී වෙන්නේ අපි සමහර වෙලාවට ප්‍රති දකිනවා මේ අර collect කරලා ගන්නවා කියනවනේ. එකමුතු කරලා ගන්නවා. එහෙම නැත්නම් සමූහයක් විදියට සාමූහික කොටසක් විදියට අර්ථ දක්වනවා. පැහැදිලිනේ? ඔක තමයි වෙන්නේ. එතකොට මේකෙදි අපි හිතලා බලුවම දැන් අපි බලනවා මේ අලි හිතමු ඔන්න අලි රංචුවක් ඉන්නවා. හරිද? එතකොට මේ ඉන්නේ අලි කියලා හිතන්න ඕනේ. ඒ විචිත්‍රණීය හැකියාව විශිෂ්ටයි. ඒ නිසා මේ ඉන්නේ ඔන්න අලි රංචුවක්. හරිද? මේ ඉන්නේ අලි රංචුවක්. ඔන්න ඔය විදියට අපි හිතමු අලි කීප දෙනෙක් මෙතන ඉන්නවා. හරිද? මේ බලන්න.
හරි. දැන් මේ ඉන්න අලි තුන් දෙනාව අපිට එක රංචුවක් විදියට දක්වන්න වෙනවා. හරිද? එතකොට මේ අලි තුන් දෙනාව එක රංචුවක් විදියට දක්වනකොට අපිට ලියන්න වෙන්නේ මේගොල්ලෝ එලිෆන්ටා. හරිද? එලිෆන්ට්ස්. එතකොට මේක ලියනකොට පුතේ නිකන් එලිෆන්ට් කියලා අපිට ලියන්න බෑ. හරිද? අපිට මේක ගන්න වෙනවා මොන එලිෆන්ට්ස් කියලා. අපි මෙන්න මේකෙදි තමයි මේ පාඩම කලෙක්ටිව් නවුන්ස් එහෙම නැත්නම් සමූහවාචී නාම කියන එක අපිට උනේ. දැන් මේ ඉන්න අලි ශාක භක්ෂකයි. හරිද? ශාක භක්ෂක සත්තු රංචුවක් කියනකොට අපි වැඩිපුරම පාවිච්චි කරන වචනය අපි අරගන්නවා මෙන්න මෙහෙම. ඔයාලට මතක ඇති herd කියලා. හරිද? herd. එතකොට අපි අදහස ගන්නේ herd of elephants. herd of elephants. අලි රංචුවක් කියලා. හරිද? herd of elephants. අලි රංචුවක්. එතකොට මේ විදිහට මොකදේ මාංශ භක්ෂක සත්තු ඉන්නවා නම් රංචුවක් කියලා කිව්වම අපි pack කියන වචනේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. හරිද? ඒ වගේම තමයි අපි කතා කරන්නේ කුරුල්ලෝ වගේ කට්ටියක් ගැන නම් අපි flock කියන වචනය ගොඩක් වෙලාවට ඊළඟට flight කියන වචනය ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. හරිද? flock කියන වචනය flight කියන වචනය ගන්නවා කුරුල්ලෝ නම්. හරිද? මේක අපි ගන්නවා මාංශ භක්ෂක නම් pack, කුරුල්ලෝ නම් flock, flight, ඊට පස්සේ ශාක භක්ෂක නම් herd. හරිද? ශාක භක්ෂක නම් herd. ඊට පස්සේ අපි හිතමු ඔය විදිහට දැන් මේක හසුරව ගන්න අමාරු සත්තු කියලා අපි හිතමු. එතකොට ඒ වගේ වෙලාවකදී විවිධ වචන ගන්නවා. හරිද? يعني අපිට කන්ට්‍රෝල් කරන්න අමාරු සත්තු ඉන්නවනේ. ඒ වගේ සත්තු ගැන කතා කරනකොට එකක්. ඊට පස්සේ මාංශ භක්ෂක දැන් අපි මේ කතා කරපු විදිහට මාංශ භක්ෂක සත්තු ගැන කතා කරද්දී එක විදියක්. හරිද? ඊට පස්සේ මේකෙදි මාළු වගේ සත්තු විශේෂයෙන් කතා කරනකොට මාළු රංචුවක් කියනකොට වගේ එන්නේ අපි දන්න වචනයක් ස්කූල්. හරිද? ස්කූල් of fish මාළු රංචුව. එතකොට මේ විදිහට අපි මේ පාසල නෙමෙයි එතෙන්දි තේරුම. හරිද? එතකොට මේ විදිහට අපි අරගන්න වචනේ දැන් සිංහයා මොනරා වගේ සත්තුත් එක්ක අපි පාවිච්චි කරන වචන pride. අපි පාවිච්චි කරන වචනේ pride. හරිද? එතකොට අපි කියනවා pride of peacocks. එහෙම නැත්නම් pride of lions. හරිද? ඔය විදිහට තමයි අපි collective nouns කියන එක හදාගන්නේ. හරිද? ඒ නිසා ඔයාලට පැහැදිලිව තේරෙනවා මේ තියෙන පාඩමත් එක්ක collective nouns වල භාවිතය කොහොමද සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි ගන්නවා කෘමි සත්තු වගේ නම් swarm. හරිද? කෘමි සත්තු රංචුවක් වගේ නම් swarm. අපි හිතමු මීමැස්සෝ නම් swarm of bees. හරි ඔය විදිහට අපි අරගන්නවා. මිනිස්සුත් මේ වගේමයි. මිනිස්සුන්ගේ අපි පොදුවේ ගත්තම සාමාන්‍ය විදියට පිරිසක් කියලා කියන්නේ අපි ගන්නවා crowd කියන වචනේ. හරිද? අපි ගන්නවා crowd කියන වචනේ. එතකොට අපි හිතමු අපි අර ගන්නවා crowd කියන වචනේ මිනිස්සු ගැන කතා කරන්න. හරි. people මිනිස්සු ගැන කතා කරන්න අපි ගන්නවා මෙහෙම වචන සෙට් එකක්. අපි බලමු ගන්නවා crowd. හරි. ඊට පස්සේ එතනින් එහාට අපි හිතමු ওই මණ්ඩලයක් එකතු වෙලා ඉන්න ශිෂ්‍ය නායක මණ්ඩලය. ඊට පස්සේ ඒ වගේ වෙලාවකදී අපි ගන්නවා board. හරි board of prefects. හරි මේ විදිහට අපි හදා ගන්නවා. ඊළඟට හොරු හරි නීතියට විරුද්ධව වැඩ කරනවා වගේ අය හරි ඉන්නවනම් අපි ගන්නවා gang. හරිද? gang of robbers. හරි gang of robbers. ඉතින් ඔය විදිහට අපිට මිනිස්සුන්ට වෙනම හරිද? ඊට පස්සේ සත්තුන්ට වෙනම හරි සත්තුන්ට වෙනම ඊට පස්සේ ඒ වගේම දේවල් things වලට වෙනම පොතේ අපිට වචන තියෙනවා. හරි වෙනම වචන තියෙනවා. ඉතින් ওই ටික අපි එකතු කරලා හදාගෙන තමයි collective nouns පාඩම ඉගෙන ගන්න. හරිද? එතකොට ඕකත් එක්ක තමයි අපිට මේකේ ප්‍රශ්න ටික හැදලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති කියලා. හරිද? ඉතින් collective nouns කිව්වට පස්සේ ඒක හදාගන්නේ කොහොමද? ඊට පස්සේ සහායක මොන වගේ දේ දෙන්නේ මොන විදිහේ දීමක්ද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඔන්න පොඩ්ඩක් මතක් වෙන්නේ නැති. හරි. අපි එහෙනම් එතනින් පේපර් එකේ ප්‍රශ්න සාකච්ඡා කරලා එමු. පේපර් එකේ ප්‍රශ්නට අපි යමු. හරි. right. ඔන්න පේපර් එකේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. එතකොට මේකේ පළවෙනියටම ඔන්න දීලා තියෙනවා වචන ටික pride කියලා දීලා තියෙනවා fleet. ඔය fleet කියන වචනේ විශේෂයි.
මේ ෆ්ලීට් කියන වචනේත් පුතේ පාවිච්චි වෙන්නේ මේ සාමාන්‍යයෙන් නැව් වගේ අය පිරිසක් කියලා කියන්න නාවිකයෝ නැව් වගේ පිරිසක් ෆ්ලොක් කියන වචනේ අපි කලිනුත් කතා කරා ෆ්ලොක් කියන්නේ රංචුව කුරුල්ලෝ ඊළඟට කොලනි වගේ වචනයක් පාවිච්චි කරන්නේ අපි ගොඩක් වෙලාවට ওই ජනපද විදියට ජීවත් වෙන අය ගැන කතා කරන්න ඊට පස්සේ අපි මෙතනින් කෝම් කියන වචනය ගන්නවා ඇවරිය ඊට පස්සේ ওই කෙතෙල් එක විශේෂයෙන් බෑන්ඩ් කියන වචනේ අපි ගන්නවා සංගීත කණ්ඩායමක් සහ සංගීත සපයන වගේ අයත් එක්ක. හරිද? එතකොට මෙතනින් උත්තර ටික අපි බලාගෙන යමු දැන්. of bananas. banana කියන එකට ඔයාලට පේනවා. එහෙනම් banana කියන එකට අපිට දාන්න වෙන්නේ comb of bananas. හරි. comb of bananas. ඊට පස්සේ of birds. birds කියන වචනේත් එක්ක අපිට දාන්න වෙන්නේ flock of birds. flock of birds. ඊළඟ එක lions කියන එක අපි කතා කරා සිංහයෝ වගේ සතුත් එක්ක අපි ගන්නේ pride කියන වචනේ නම් pride of lions ඊළඟට ships නැව් වගේ ඒවත් එක්ක අපි ගත්තේ fleet of ships ඊළඟට musicians කියන එකත් එක්ක අපි ගත්තේ band of musicians ඔය තමයි ඔන්න අපිට ඉගෙන ගන්න තිබුණු කොටස right ළමයි ඔයගොල්ලෝ ඉන්නවද මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් හරි ඔව් මේ මම බැලුවේ කට්ටිය ඉන්නවද මොකද කියලා දැන් ඊළඟ එක තමයි පුතේ මේ ඔයාලා මෙතන ගොඩක් අය තමන්ගේ වීඩියෝ එහෙම ෂෙයා කරලා නැහැ වීඩියෝ එක ඔන් කරලා නැහැ එතකොට අපි ඊළඟ දවස් වෙනකොට දැන් මේක මම අධීක්ෂණය කරනවානේ ඒ අධීක්ෂණය කළා ඔයාලට සමහර විට ඒක අනිවාර්ය දෙයක් වෙන්නත් පුළුවන් මොකද වැඩේ හොඳට පිළිවෙලට වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ එහෙම වෙලා නැහැ කියලා දැනනොත් අපිට සිද්ධ වෙනවා සමහර විට රූල් එකක් විදියට ඔයාලට වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න කියලා කියන්න හරිද ඉතින් ඒක නිසා ඒව ගැනත් පොඩ්ඩක් මම ඔයාලට ඉස්සරහදී කියන්නම් හොඳයි කට්ටිය ටික ඔක්කොම ඉන්නවා අපේ මේ හොඳයි නේ කට්ටිය ටික ඉන්නවා ඊට පස්සේ අපේ දෙන්න ඉන්න තැනුත් තියෙනවා අනොලි හොඳයි හරි අපි ඊළඟට යන් ඊළඟ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ පුතේ අමාරු දෙයක් මොන හරි තිබුණොත් ඒව අහන්න ඒ වගේම ඔයාලට පුළුවන් මාත් එක්ක කතා කරන්න ඒ වගේම මේ පොල් තෙල් පහනක් පේන්න තියෙන තැනකුත් තියෙනවා එතන ළමයා ඉන්නවද කියලා මම මේ බැලුවේ හරි වෙනම් මම බලනවා හරිනේ රයිට් අපි ඉස්සරහට යමු ඊළඟ ප්‍රශ්නේ ඒ තියෙන්නේ පුතේ ඔය විදියටමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඔය විදියටමයි right ඒ තියෙන්නේ පුතේ collective nouns වලට අදාළ කොටස. ඉතින් ඒකෙදි අපිට උත්තර දාන්න තියෙන්නේ හරිම ලේසියි. අපිට collective noun එක දීලා තියෙනවා collective noun එකට අදාළ උත්තරය තමයි ඒකට අපිට දාන්න කියලා කියන්නේ. හරි. All right, now let's think about the answers for the part B of the question 1. Okay. A glass of milk is given. ඒක දීලා තියෙනවා glass of milk. ඊළඟ එක මල් පොකුරක් මල් කලබක් ඒක ඔයගොල්ලෝ දන්න වචනයක්. ඒක ඔයාලා දන්න එකක්. A bouquet of flowers. එතකොට flowers කියලා අපි මේක කියන්නේ නැහැ. flowers කියලා කියන්නේ flowers. ඊළඟ එක a herd of. herd කියන එක ඔයගොල්ලන්ට මම කිව්වා ශාක භක්ෂක සත්තුත් එක්ක වැඩිපුර ගන්නවා කියලා. herd of elephants. ඊළඟට ස්වෑම් කියන වචනේත් මම ඔයාලට කියලා දුන්නා. ස්වෑම් කියන වචනේත් එක්ක අපි ගන්නේ ගොඩක් වෙලාවට කෘමි සත්තු වගේ අය එනිසා ස්වෑම් of bees. ඒවා මතක තියාගන්න වෙනම ඔළුවට දාගන්න පුතා. හරිද? ඊළඟට school of අන්න මාළු ගැන කතා කරන්නේ school. එහෙනම් බලමු school of fish. හරිම ලේසි ප්‍රශ්නයක්. The school of fish. ඊළඟට a team of players. ක්‍රීඩක කියන්නේ කණ්ඩායම් ඉන්නේ. එහෙනම් team of players. right team of players. හරි. ඔන්න ඔය විදිහට answers ටික අපිට හදාගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට අදාළව.
උත්තර ටික චෙක් කරගන්න. හරි. ඊළඟට අපි එනවා දෙවැනි ප්‍රශ්නට එන්න කලින් පොඩි පොඩි දේවල් ටිකක් මම ඔයාලට මතක් කරලා කියලා දෙන්න හදන්නේ. right. ආපහු බලන්න. දැන් මේකෙදි පුතේ අපි ඊළඟට යන්න හදන්නේ අපිට ඉගෙන ගන්න තිබිච්ච කොටසකට ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ වචන ටික ගැන. හරි. පළවෙනි එක but. මේකේ but කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. ඊළඟට because ගැන කතා කරන්න ඕනේ. ඊළඟට before ගැන කතා කරන්න ඕනේ. ඊළඟට ආය අපිට but before ඊට පස්සේ මෙතනින් after කියන වචනේ අපි grade 7 වල කතා කරා ඒක ඕන. ඊට පස්සේ අපිට so කියන වචනය අවශ්‍යයි. and කියන වචනය අවශ්‍යයි. ඊට පස්සේ o කියන වචනය අවශ්‍යයි. හරි. ඊට පස්සේ උතනදී අපි කතා කරා තව හතවත්තර වචන වර්ගයක්. මේ වෙනකොට ඒ තමයි when සහ while. අපිට මේක second term එකේ කතා කරන්නත් තියෙනවා. මේක ටියුට් එකේ තියෙනවා. ඔයාලගේ දැන් අපි දීලා තියෙන ටියුට් එකේ මම හිතන්නේ when and while. හරි. අපි මේ ටික ගැන කතා කරලා ඉමු. පොතේ මේවට අපි පොදු නමක් දෙනවා. ඒ තමයි conjunctions. හරි. අපි මේවට දෙන නම තමයි conjunctions. හරි. එතකොට මේ conjunctions කියන එකට අපි කියනවා පොතේ සංදි පද කියලා. හරිද? අපි මේ conjunctions වලට කියනවා සංදි පද. හරි. සංදි පද. එතකොට මේ සංදි පදයකින් මොකද වෙන්නේ? හරි අපි ඕක ගැන තමයි ඉගෙන ගන්න හදන්නේ. ඇත්තටම අපි දන්නවා මේ සංදියක් කියලා කිව්වම පොතේ conjunction එකකින් වෙන්නේ එක sentence එකකට තව sentence එකක් එකතු වෙනවා. හරිනේ. ඒ කියන්නේ එක වාක්‍යයකට තව වාක්‍යයක් එකතු වෙනවා කියන එක තමයි ඇත්තටම sentence එකකින් වෙන්නේ. හරිද? එතකොට දැන් මේක ඇතුලේ තියෙනවා වාක්‍යයකට තව වාක්‍යයක් එකතු වෙනවා. හරි. වාක්‍යයකට තව වාක්‍යයක් එකතු වෙනවා. එතකොට ඒකෙදි මෙන්න මේ වචනය භාවිතා වෙන විදිය වෙනසක් තියෙනවා. හරිද? වෙනසක් තියෙනවා කියලා කිව්වේ අපි මේ but කියන එකේ තේරුම අරගන්නවා නමුත් කියලා. නමුත් අපි බලමු එකින් එක. because කියන එකේ තේරුම අරගන්නවා නිසා කියලා. before කියන්නේ පෙර, after කියන්නේ පසු, so කියන්නේ නිසා, and කියන්නේ සහ, ඊළඟට o කියන්නේ හෝ කියන එක, when කියන්නේ විට, while කියන්නේ අතරතුර. අතරතුර. හරි. ළමයි ඉන්නව නේද? ඉන්නවනේ. හරි. එතකොට මේකේදී අපි මෙන්න මේ වචන ටිකත් එක්ක කතා කරන අපිට මෙතෙන්දී මේ ප්‍රශ්නෙට උත්තර මේ වචන ටිකෙන් හොයන්න ඕන නිසා. but කියනකොට සහ and කියනකොට අපි මේ වචන දෙක කතා කරලා ඉවර කරමු. but සහ and පොතේ එකිනෙක ගැළපෙන අදහස් තියෙනවානේ. ඒ කියන්නේ අපි කියනකොට අපිට ගැළපෙනවා කියලා දැනෙනවා. දැන් උදාහරණයක් අපි හිතමු. මම කියනවා she is beautiful. she is beautiful. ඇය හරි ලස්සනයි. දෙවැනි වාක්‍යයෙන් මම කියනවා දෙවැනි sentence එක විදියට she is kind. she is kind. මම කියනවා එයා beautiful. හරිද? එයා beautiful. ඒ වගේම එයා හරි kind කියලා. හරිද? beautiful and kind. ඒ කියන්නේ එයා ලස්සනයි ඒ වගේම කරුණාවන්තයි. හරිද? මේ අදහස් දෙක එකිනෙක ගැලපෙනවනේ. ගැලපෙන නිසා ඒ ගැලපෙන තැන්වලදී අපි පාවිච්චි කරන්නේ පුතේ and කියන සංදි පදේ. හරිද? and කියන එක පාවිච්චි කරනවා ගැලපෙන නිසා. එතකොට අපි කියන්නේ she is beautiful and kind. එයා හරි කරුණාවන්තයි සහ ලස්සනයි. ලස්සනයි සහ කරුණාවන්තයි. දැන් අපි හිතමු ඇත්තටම තියෙනවා මෙතන මේ beautiful එක්ක ගැලපෙන්නේ නැති වචනයක්. අපි හිතමු cruel කියලා තියෙනවා. cruel කියන්නේ පොතේ නපුරුයි. හරිද? cruel නපුරුයි. එතකොට ලස්සනත් එක්ක නපුරුයි කියන එක ගැලපෙන්නේ නැහනේ.
ඒ වගේ වෙලාවට අපි ගන්නේ අන්න අපි පාවිච්චි කරනවා but අදහස් දෙක ගැලපෙන්නේ නැහැ. එතකොට අපි කියනවා she is beautiful but cruel. එයා ලස්සනයි නමුත් කුරිරුයි. නමුත් නපුරුයි. පැහැදිලිනේ? ඉතින් ওই විදිහට තමයි හැදෙන්නේ. ඊළඟට because කියන වචනය පාවිච්චි කරන්න පොතේ ඕනම දෙයකට හේතුවක් ගැන කියන. හරිද? ඕනම දෙයකට හේතුවක් ගැන කියන. දැන් මම කිව්වොත් එහෙම I was absent yesterday. මම ඊයේ ආවේ නැහැ because I was under the weather. I was under the weather. Under the weather කියන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් පොතේ ඔය ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා අර වචනවල තියෙන තේරුමට වඩා ගොඩක් වෙනස් තේරුම්. දැන් මේ දවස්වල කාලගුණය ගැන අපිට ටිකක් වැස්සනමනම් තේරෙන නිසා under the weather කිව්වම ළමයින්ට හිතෙන්න පුළුවන් වැහැලා වැස්සට යට තමයි තේරෙන්නේ කියලා. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි කියන්නේ. under the weather කියලා කියන්නේ ටිකක් ඇඟට හරි නැහැ. හරිද? අසනීප තත්වෙන් හිටියේ කිසි පිට එකක් නැතුව හිටියා කියලා. එතකොට මම කියනවා මම ඊයේ ආවේ නැහැ. I was absent yesterday. හරිද? I was absent yesterday. හැබැයි ඒකත් එක්ක මම කියනවා එකට හේතුව I was under the weather. මම ඇත්තටම චුට්ටක් ඇඟට එහෙම අවුලෙන් හිටියා. ඒ නිසා අන්න අපි ගන්නවා හේතුව. එතකොට මම කියනවා I was absent yesterday because I was under the weather. පැහැදිලිනේ? ඕක තමයි අදහස. ඒකෙදි හේතුව විදියට අපි දක්වන දෙයක් කියන්නේ because වලින්. ඒකත් හරි. ඊළඟ එක before සහ after. ඒක ඔයාලට තේරෙනවනේ. before කියන්නේ කලින්. before කියන්නේ කලින්. හරි. after කියන්නේ පස්සේ. before කියන්නේ කලින්. after කියන්නේ පස්සේ. ඕනම දෙයක පෙර කියන අදහස ගන්න before වලින්, පසු කියන අදහස ගන්නවා after වලින්. ඊළඟට so මෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා. so කියන්නේ පොතේ ප්‍රතිඵලය. හරිද? අපි මොනවා හරි දෙයක් ගැන කියනකොට අපි මේ කියන දේ නිසා සිද්ධ වෙච්ච ප්‍රතිඵලය ගැන අපි කියන්නේ. හරිද? සිද්ධ වෙච්ච දේ ගැන ප්‍රතිඵලය අපි කියන්නේ මොකෙන්ද? මෙන්න මේ so කියන වචනේ. උදාහරණයක් මම කියනවා හරිම රස්නේ. It is very hot. It is very hot. හරිම රස්නේ. ඒ රස්නේ නිසා වෙන්න යන දේ මොකද්ද? ඒකේ ප්‍රතිඵලය තමයි මම ජනේලය අරින්නයි යන්නේ. I am going to open the window. I am going to open the window. එතකොට හරිම රස්නේ. රස්නේ නිසා වෙන්න යන දේ තමයි මම ජනේලය විවෘත කරන්න යන්නේ. හරිද? එතකොට මම කියනවා it is very hot. It is very hot. ගොඩක් රස්නේ. So I am going to open the window. So I am going to. අන්න එතකොට අපි so කියන එක ගන්නවා නිසා. ඊළඟට තෝර ගැනීමක් මොනවා හරි කරන්න තියෙන වෙලාවට පුතේ o කියන වචනේ ගන්නවා. එතකොට අපි කියනවා o කියලා කියන්නේ I like red or black. මම කැමති රතු හෝ කළු. හරි. o කියලා කියන්නේ. එතකොට දෙකෙන් තෝර ගැනීමක්. I would like to play cricket or soccer. එහෙම නැත්නම් අපි කියනවා football. මම කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න හෝ පාපන්දු සෙල්ලම් කරන්න. ඊළඟට when කියන්නේ පොතේ which, while කියන්නේ අතරතුර. අපි when කියන වචනේ ගන්නවා මොන හරි දෙයක් සිද්ධ වෙනකොට ඒකත් එක්ක තව දෙයක් වෙනවා කියලා කියන්නේ. හරිද? while කියන එක ගන්නවා දෙයක් සිද්ධ වෙන අතරතුරේදී, හරිද? දෙයක් සිද්ධ වෙන අතරතුරේදී තවත් ක්‍රියාවක් වෙනවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් ඔයාලට කියන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්නවා. හරිද? I am teaching. හරිද? I am teaching. ඔයා ඉගෙන ගන්නවා. ඒ වගේම අපි හිතමු ඔයා ඉගෙන ගන්න අතරතුරේ අම්මා උයනවා. එතකොට අපිට වාක්‍යයක් කියන්න පුළුවන් I am teaching while my mother is cooking. මගේ අම්මා උය ඉන්නවා. ඒ අතරතුර මම ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තමයි ඔය කොටස හැදෙන්නේ. එතකොට මේකේ තියෙන වචන ටික පොතේ හරි වැදගත්. ඉතින් මේක නිසා ඔයාලට පුළුවන් මේ දේවල් ගැන හිතලා බලලා එතකොට සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවානේ මේ වචන ලියා ගන්න පුළුවන්. එතකොට මේ කියන දේ හොඳට අහගෙන ඉන්නත් පුළුවන්. ඉතින් අහගෙන ඉන්නවා කියන එකත් උදේ හරි වැදගත්. මොකද අහන් ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ knowledge එක හැදෙනවා. හරිද? අහන් ඉඳියේ නැති වුණොත් එහෙම ඔයාලට සමහර වෙලාවට කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒකේ ඔයාලට ගැටලු ඉතුරු වෙන්න පුළුවන්. සහ දැන් සමහර ළමයි ඉන්නවා ක්ලාස් එකේදී ඔයාලට ප්‍රශ්නයක් විදියට ඉතුරුනා මේක. දැන් ඔයාලට පුළුවන් අහගෙන ඉඳලා මේ තියෙන දේවල් එක්ක ඔයාලට අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගෙන ලස්සනට මේක ඉවර කරගන්න. ඉතින් ඒක නිසා පේපර් එකට අදාළ තොරතුරු ටික ගන්න, පේපර්ස් ටික කලෙක්ට් කරගන්න. අපි ගොඩාක් මේ වැඩ කරනවා නෙවෙයි. මේ මාසය ඇතුළත පේපර්ස් දෙකක් විතර වැඩි ඉවර කරනවා. දැන් අද
ඔයාලට දීලා තියෙන ටියුට් වල තියෙන ටියුට්ස් මේ පේපර්ස් ටික ඉවර කරනවා. හරිද? හරි. අපි ඊළඟට යමු ආපහු ඔන්න ඔය ප්‍රශ්න උත්තර ටික බලලා එන්න එහෙනම්. right. ඔන්න ඔයාලට ලැබිලා තියෙනවා ඒකේ දෙවෙනි ප්‍රශ්නේ. දැන් මේකේ වචන ටිකක් මම ඔයාලට කියලා දුන්නා. එතකොට ඔයාලට මේක අමාරු නෑ. I wanted to go to the park. මට ඕනේ පාක් එකට යන්න. මට අවශ්‍යයි පාක් එකට යන්න. It started raining. මට අවශ්‍ය වුණා පාක් එකට යන්න. නමුත් වහින්න පටන් ගත්තනේ. නමුත් එකිනෙක ගැලපෙන්නේ නැති නිසා මේකේ දාලා තියෙනවා නමුත් කියලා but. ඊළඟ එක we stayed at home. stayed කියන්නේ පුතේ නතර වෙලා ඉන්නවා කියන එක. අපි ගෙදර නතර වෙලා ඉන්නවා. we stayed at home. ඒ වගේම පුතේ මේ දැන් වැඩ කරගෙන යනවානේ. ඒ වැඩ කරගෙන යන අතරතුරේදී ඔයාලා මේ පැත්තෙන පාඩ ලැබෙන අමාරු වචන ටික හරිද? මේ අමාරු වචන ඔයා අනිවාර්යෙන්ම වෙනම ලියා ගන්න right? stayed කියලා කියන්නේ මොකක්ද? ඒක අනිවාර්යෙන්ම ලියා ගන්න. ඊට පස්සේ මේකේ අමාරු වචන විදිහට මම කලින් දුන්න suitable කියන්නේ මොකක්ද? සුදුසු. හරි. ඊට පස්සේ මෙතන බලාගෙන යමු. We stayed at home. It was too cold outside. It was too cold outside. එළිය හරිම සීතලයි. ඉතින් ඒක නිසා මෙයා කියනවා මම ගෙදරට වෙලා හිටියා. එහෙනම් උත්තරේ we stayed at home because it was too cold outside. හරි. ඊළඟට you should brush your teeth. ඔයාගේ දත් මදින්න අවශ්‍යයි, දත් මැදිය යුතුයි. Going to bed at night. රාත්‍රියේ නිින්දට යෑමට පෙර අනිවාර්යයෙන්ම උත්තරේ before. අනිවාර්යයෙන්ම උත්තරේ before. ඊළඟ එක he was very tired. එයාට ගොඩක් මහන්සි. He continued working. අන්න තව වචනයක් අපිට එනවා. continued working කියන්නේ නොකඩවා වැඩ කරමින් කියන එක. නොකඩවා වැඩ කරා කියන එක. හරිද? එතකොට මේ කියනවා he was very tired. එයාට ගොඩක් මහන්සි. හැබැයි නමුත් එයා ඒ මහන්සිය බලන්නේ නැතුව ඉස්සරහට වැඩ කරගෙන ගියා. එහෙනම් උත්තරේනේ but he continued working. නමුත් ඔහු නොකඩවා වැඩ කළා. She wanted to buy a dress. ඇයට අවශ්‍ය වෙනවා ඇඳුමක් මිලදී ගන්න. She didn't have enough money. ඔන්න තව වැදගත් වචනයක් අපිට එනවා. enough. මේ වචනේ පොතේ enough. එහෙම නැත්නම් enough එක ඒවා නෙවෙයි. වචනේ enough. enough. enough කියන්නේ ඇති කියන එක. හරිද? enough කියන්නේ ඇති කියන එක. එහෙනම් she wanted to buy a dress. ඊට පස්සේ she didn't have enough money. නමුත් මෙයා ගාව ඇති තරම් ප්‍රමාණවත් තරම් මුදල් තිබුණේ නැහැ. ඒ නිසා නමුත් කියන එක තමයි ඔකට හරියටම ගැලපෙන්නේ. now උත්තරේ එනවා but. but දෙකක් ආවා. හරි. We must finish our homework. අපි අපේ ගෙදර වැඩ අවසන් කළ යුතුමයි. Going to the party. Going to play. Going out to play. එළියට සෙල්ලම් කරන්න යෑමට පෙර අපි අනිවාර්යයෙන්ම ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරන්න ඕන. එහෙනම් උත්තරේ before. උත්තරේ before. හරි. අඩුපාඩු ටික හදාගන්න. හරි. මට chat එකට දාන්න බෑ ඕකේද නැද්ද ලියලි ඉවරද මොකද කියලා. අනිත් යාළුවෝ වැඩ කරන වේගයට සාපේක්ෂව ඔයගොල්ලන්ටත් වැඩ කරන්න වෙනවා. හරි. okay. හරි. ළමයි ටික ඕකේ. මරු. එහෙනම් අපි ඊළඟ කොටසට යමු.
ඊළඟ ප්‍රශ්නේ අපිට මේකෙන්ම කරගෙන යන්න පුළුවන් වෙන ප්‍රශ්නයක්. මොකද අපිට පින්තූරේ විස්තර කරන්න තියෙන්නේ. එතකොට පින්තූර විස්තර කිරීමකට අදාළ ප්‍රශ්නයක් නිසා අපි ඒක මේ තියෙන පිළිවෙලටම කරගෙන යනවා. හරි. Study the picture and filling the blanks. Study the picture and filling the blanks. අධ්‍යයනය කරන්න මේ පින්තූරය and filling the blanks using the correct word from the box. The first one is done for you. මේකේ තමාරු වචන ටික අපි බලමු. Study the picture. පින්තූරය අධ්‍යයනය කරන්න ඕන. Picture කියන්නේ පින්තූරය, study කියන්නේ අධ්‍යයනය කරනවා. ඊළඟට using කියන්නේ භාවිතා කරමින්. Using කියන්නේ භාවිතා කරමින්. The correct word නිවැරදි වචනය. Correct word නිවැරදි වචනය from the box. කොටුව ඇතුලේ. මේ කොටුවේ තියෙන වචන ටික බලමු. Picture කියන වචනේ දරුවන්ට අමාරු එකක් නෙවෙයි. Picture. ඊළඟට stool දන්නවා stool එකක් කියන්නේ වාඩි වෙන්න තියෙන කකුල් තුනක් විතර තියෙන උසාඩුව, කකුල් තුනක් හතරක් තියෙන උසාඩුව චූටි බංකුවක් වගේ එකකට. reading කියවමින් එක දන්න එකක්. playing සෙල්ලම් කරමින්. ඊළඟට binoculars අපි කියනවා දෙන්නේ තියෙන නැත්නම් අර බලන්නේ දුර බලන්න තියෙන්නේ අන්න ඒක. ඊළඟට swing කියන්නේ ඔන්චිල්ලාව. swing ඔන්චිල්ලාව. ඒ තමයි තියෙන වචන ටික. දැන් බලමු උත්තර. This picture shows මේ පින්තූරය පෙන්නනවා beautiful garden. මේ වචනේ beautiful. beautiful කියන්නේ ලස්සන, garden කියන්නේ උද්‍යානය. මෙතන අදහස උද්‍යානය. එහෙනම් beautiful garden. හරිම ලස්සන උද්‍යානයක්. Where a group of children is enjoying different activities. Where a group of children is enjoying. ළමයි කණ්ඩායමක් අන්න බලන්න collective noun එකක් මෙතනක් තියෙනවා. Group of children ළමයි කණ්ඩායමක් is enjoying විනෝද වෙමින් ඉන්නවා. වචනේ different. different කියන්නේ වෙනස්. different. වෙනස් ක්‍රියාකාරකම් වල different activities. The boy who is sitting under a tree. The boy who is sitting under a tree. මේ ගහ යට වාඩි වෙලා ඉන්න පිරිමි ළමයා is reading a book. එයා පොතක් කියවමින් ඉන්නවා. is reading a book. Next to him, එයාගෙන් ඊළඟට a girl is sitting on a ගෑනු ළමෙක් වාඩි වෙලා ඉන්නවා. ගෑනු ළමයා වාඩි වෙලා ඉන්නේ මොකේද? on චිල්ලාව. එහෙනම් අපි උත්තරේ ගන්නවා swing. swing. swing කියන්නේ on චිල්ලාව. එතකොට ගෑනු ළමයා වාඩි වෙලා ඉන්නේ on චිල්ලාවේ swing. ඊළඟට the two boys are පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. the two boys are මොකද ඒගොල්ලෝ කරන්නේ? ඇම්මිස්සා වලට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා ing ක්‍රියාපදයක් එන්න ඕන. එහෙනම් මෙතන ing ක්‍රියාපද දෙකයි reading playing. මෙතන උත්තරයට ගන්න වෙන්නේ playing. එහෙනම් උත්තරේ හැදෙනවා two boys are playing කියලා. two boys are playing with a ball. On the right side දකුණු අත පැත්තේ a girl is sitting on a ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා. අන්න දකුණු පැත්තේ ගෑනු ළමයා වාඩි වෙලා ඉන්නේ මොකේද? stool එකක. එහෙනම් stool කියලා උත්තරේ හැදෙනවා. And she is painting a ඒ වගේම අය පාට කරමින් ඉන්නවා. painting a පාට කරමින් ඉන්නේ මොකද්ද? පාට පේනවා පින්තූරයක් පාට කරන්නේ. එහෙනම් painting a picture. painting a picture. painting a picture. The boy who is sitting on a branch of a tree is using branch එක වාඩි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අත්තක වාඩි වෙලා ඉන්න පිරිමි ළමයා භාවිතා කරමින් ඉන්නවා මොකද්ද? binocular. එහෙම නැත්නම් අපි කියනවා දුර බලන එකක්. හරි. binoculars 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 to look into a distance into the distance. ලියා ගන්න වචනේ distance කියන්නේ දුර. distance දුර. It is a beautiful day. ඒක හරියම ලස්සන දවසක්. It is a beautiful day. හරි. ඒකෙත් උත්තර හරි නේද? ළමයි ඕකේ කියලා දාන්න බලන්න.
හරි good good. මෙත්නි මර කල්පනාවක වගේ නෑනේ වැඩ. හ්ම් 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 හ්ම්. චනුකි දිදුල්ලයා. මේ දිදුල්ලයාද දුලායාද? දිදුල්ලයා. ඒනට මං කියන්නේ දුලායා කියලාද කොයි දෙනේ? අද තමයි නම හරියටම දැනගත්තේ. අපේ මේ කවුද මට තාම මතක් වෙන්නේ නැහැ. අයියාගේ නමින් ඉන්න ළමයෙකුත් ඉන්නවා. අයියාගේද යාගේද මුළු කෑල්ලක් දන්නේ නැහැ. අපේ මේ මහින්දේ චූටි පුතා අන්න hina වුණා. හරි. එහෙනම් මේ ප්‍රශ්නෙත් හරි. අපි ඊළඟ එකට ගිහින් යමු. නිදිමතයිද? අපේ මනෝලිට තමයි මරුම යාළුවා සෙට් වෙලා තියෙන්නේ. අනිත් කට්ටියගේ තාම වීඩියෝස් ඔන් වෙලා නැහැ නේ. හරි. ඊළඟට ඔයාලගේ යාළුවන්ට පොතේ අනිවාර්යයෙන්ම ක්ලාස් එකට එන්න කියන්නේ මොකද මේ දැන් අපේ ඉමුදුව පන්තිය ළමයි සාමාන්‍යයෙන් ඉන්නවනේ ළමයි 45 50ක් විතර ඉන්නවා ඉමුදුව එකේ. ඊට පස්සේ ඇක්මී කියලා ළමයිනුත් ඉන්නවා මේ ළමයි 30ක් විතර ඉන්නවා. එතකොට එතනම ළමයි 80ක් විතර ඉන්නෝනේ. ඒ වුණාට දැන් මෙතන ඉන්නේ ළමයි 33යි හරිද? ඒක නිසා යාළුවන්ට කියන්න ක්ලාස් එක ගැන මේ මමත් කියන්නම්. මොකද පන්ති යන ළමයි ටික අනිවාර්යයෙන්ම ඉන්නවනම් අපිට වැඩේ කරගෙන යන්න ලේසි. මොකද මේ හැමෝම වෙනුවෙන් මේක කරන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නට ගිහින් යමු එහෙනම්. right. මේකත් හරිම ලේසි ප්‍රශ්නයක් පොතේ. මේක කියවලා උත්තර ලියන්න තමයි තියෙන්නේ. ඉතින් නෝටිස් එකක් කියවලා උත්තර ලියනවා කියන එක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඔන්න මම පැහැදිලි කරන්න හදන්නේ. ඒකේ තමාරු වචන තිබුණොත් අපි ලියාගමු. read this notice. මේ notice එක කියවන්න. notice කියන්නේ පුතේ දැන්වීම. එතකොට මේ දැන්වීම කියවන්න and complete the table. සහ සම්පූර්ණ කරන්න මේ වගුව. මේ තියෙන්නේ. එන මේ දීලා තියෙන වගුවක් ඔයාලට පේනවා. මේ වගුව සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. මෙන්න මේ තියෙන notice එක කියවලා ඉවර වෙලා. දැන් අපි එකපාරක් හොඳට කියවමු. හොඳට අහගෙන ඉන්න මම ඉංග්‍රීසි වලින්ම කියාගෙන යනවා. The English Literary Association of Rangiri Central College proudly presents the stage drama Cinderella, the Girl with the Glass Slipper on 12th August 2025 at 5 p.m. in the main hall. All students, teachers and parents are warmly welcome. හරි. දැන් මොන තේරුමත් එක බලමු. English Literary Association ලියා ගන්න එතනින් English Literary Association කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය. අපි කියනවා ඒකට ELA කියලා කෙටියෙන්. ELA. හරිද? In short we can say ELA, English Literary Association of Rangiri Central College. Rangiri මධ්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය proudly presents බොහොම සාඩම්බරයෙන් ඉදිරිපත් කරනවා නලියන වචනේ proudly කියන්නේ සාඩම්බරයෙන් presents කියන්නේ ඉදිරිපත් කරනවා proudly presents සාඩම්බරයෙන් ඉදිරිපත් කරනවා proudly presents සාඩම්බරයෙන් ඉදිරිපත් කරනවා proudly presents the stage drama වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ මොකද්ද වේදිකා නාට්‍ය Cinderella the girl with the glass slipper on 12th August මේක තියෙන්නේ පුතේ 12 වෙනිදා අගෝස්තු මාසේ 2025 අවුරුද්ද 2025 at 5 pm උදේ 5ට in the main hall ප්‍රධාන ශාලාවේදී all students teachers and parents are warmly welcome කියන එක ලියා ගන්න උණුසුම්ව පිළිගන්නවා warmly welcome
උණුසුම්ව පිළිගන්නවා. උණුසුම්ව පිළිගන්නවා. එහෙනම් අපි උත්තරවලට යමු. නාට්‍ය නම තමයි සින්ඩරෙල්ලා. සින්ඩරෙල්ලා. ඒක දීලා තියෙනවා name of the drama. drama එකේ නම සින්ඩරෙල්ලා. ඊළඟට date. date එක දීලා තියෙනවා ආ දන්නවා. on 12th August 2025. ඔය තමයි දවස. හරිම ලේසියි. ඊළඟට time වෙලාව අහනවා. වෙලාව at 5 PM. හවස 5ට තමයි වැඩේ තියෙන්නේ. ඊළඟට venue. venue කියන්නේ පුතේ ස්ථානය. ස්ථානය එක තියෙන්නේ in the main hall of online ඉස්කෝලේ නමත් ඔයාලට දාගන්න පුළුවන්. රන්ගිරි Central එතනට මදි වෙනවානේ. රන්ගිරි Central College. රන්ගිරි Central College. හරි. In the main hall of රන්ගිරි Central College. රන්ගිරි මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී. Staged by. Staged කියන්නේ පුතේ වේදිකා ගත කරනවා. by කියන්නේ විසින්. ලියා ගන්නකො ඒක. Staged by කියන්නේ විසින් වේදිකා ගත කරනවා. එහෙනම් කවුරු විසින්ද මේක වේදිකා ගත කරන්නේ? ඔයාලට පේනවා the English Literary Association of රන්ගිරි Central College. මෙන්න මේ කට්ටිය තමයි ඒක වේදිකා ගත කරන්නේ. එතකොට අපි හදා ගන්නවා ආන්සර් එක විදියට. ඒක තමයි උත්තරේ. The English Literary Association of රන්ගිරි Central College. රන්ගිරි විද්‍යාලීය ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය. right. උත්තර ටික බලා ගන්න එහෙනම් ටක් ගාලා. හරි. වැඩ ඉවර කරපුවා ඕකේ කියලා දාන්න. සංකලන පුතක් තියෙනවනේ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නට එන්න කලින් නැවත මට පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයාලට මතක් කරන්න. right. හරි. ඔන්න එහෙනම් හැමෝම ආපහු අවධානය දෙන්න. අපි ඊළඟ ප්‍රශ්නට අදාළ පාඩම් කොටස. අපි ඊළඟ ප්‍රශ්නට අදාළ පාඩම් කොටස පුතේ pronoun. හරිද? pronouns. pronouns කියලා කියන්නේ සර්වනාම. හරිද? සර්වනාම කිව්වම ඔයාලට මතක ඇති. හරිම ලේසි වචන ටිකක් තියෙනවා. මෙන්න I, we, you, he, she, it, they. ඊළඟට අපි ඉගෙන ගන්නවා me, us, you, him,
her, it, them. ඊට පස්සේ අපිට තියෙනවා my, our, your, his, her, its, their. ඊළඟට අපිට ආව වචන ටික mine, ours, yours, his, hers, its, theirs. හරි. ඔන්න මේ වචන ටික ඉගෙන ගන්නකොට ඔයාලට මතක ඇති මේ තියෙන වචනවල පුතේ තිබුණා විශේෂත්වයක්. මේ තමයි සර්වනාම පදවල පළවෙනි තීරුවේ තියෙන වගුවේ පළවෙනි තීරු පහක් තියෙනවා. තීරු පහෙන් පළවෙනි තීරු හතර. මෙන්න මේ සෙට් එක අපි පාවිච්චි කරන්නේ පුතේ වාක්‍යක මුල හොඳට බලාගන්න I you he she they. හරි. ඔය ටික පාවිච්චි කරන්නේ වාක්‍යක මුල. හරිද? මුල අපි ඒව ගන්නෙ කවුරු විදියටද? කර්තෘ විදියට තමයි ගන්න. හරිද? මුල කර්තෘ විදියට තමයි අරගන්නේ. හරිද? ඊළඟට මෙන්න මේ කොටස මෙන්න මේ කියන කොටස අපි අරගන්නවා වාක්‍යයේ කර්මය විදියට. හරිද? කර්මය. එහෙම නැත්නම් අපි කියනවා වාක්‍ය ක්‍රියාවට පිටිපස්සේ. හරිද? එතකොට මේකේ තේරුම වෙන්නේ I you he she they කියන්නේ මම, අපි, ඔබ, ඔහු, ඇය, ඌ, ඒක, ඔවුන්, ඒවා. මේ තීරුව කොහොම ඔයාලට 6 වසරේදී ගන්නකො කොටසක්. කියන්නේ මේක 6 වසරේ දෙනවා. හරිද? ඊළඟ මේක ඒත් 6 වසරේදී ඔයාලට උගන්වන්නේ me, us, you, him, her, it, them. මට මාව, අපට අපව, ඔබට ඔබව, ඔහුට ඔහුව, ඇයට ඇයව, ඌට ඌව, ඒකට ඒකව, ඔවුන්ට ඔවුන්ව. එහෙම නැත්නම් ඒවාට ඔය විදිහට හැදෙනවා. එතකොට මෙන්න මේ හැදෙන කොටස් වල පුතේ මේ තියෙන දේවල් ටිකේ මෙන්න මේක අපි ගන්නේ වාක්‍යක කර්මය විදිහට. දැන් උදාහරණයක් මට කියන්න පුළුවන්. මම මේකේ වාක්‍ය මුල ගන්න මේවා. I. එහෙනම් I speak him. I explain him. මම යාට පැහැදිලි කරා. මම යාට කතා කරා. හරිද? him කියන්නේ ඔහුට. මම ඔහුට කතා කරා. මම ඔහුට පැහැදිලි කරා. ඔය විදිහට හැදෙනවා. හරි. ඊට පස්සේ I am going to punish them. මම ඔවුන්ට දඬුවම් කරන්න හදන්නේ. I am going to punish them. දැක්කද? එතකොට ඔවුන්ට දඬුවම් කරන්න හදන්නේ. එතකොට මේ ටික අපි ගන්න පුතේ කර්මයේ විදියට. ඒ කියන්නේ වාක්‍ය ක්‍රියාවට පිටිපස්සේ. හරිනේ. ඊළඟට අපිට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දෙගොල්ලොත් එක්ක. ඒ නිසා මම මේ කෑලි දෙක වැඩිපුර කතා කරනවා. මේ දෙකම පුතේ පාවිච්චි කරන්නේ අයිතිය පෙන්වන්න. හරිද? මේ දෙකම පාවිච්චි කරන්නේ අයිතිය පෙන්වන්න. එතකොට අයිතිය පෙන්නනකොට හරිද? මේ වචනවල තේරුමත් අපි මේ දන්න තේරුම් ටිකම තමයි. මම කියන වචනෙන් හැදෙනවා මගේ. හරි? ඊළඟට අපේ. ඊළඟට ඔබේ. ඊළඟට ඔහුගේ. ඊළඟට ඇයගේ. ඊළඟට ඌගේ. එහෙම නැත්නම් ඒකේ. ඊළඟට දෙය කියන්නේ ඔවුන්ගේ. එහෙම නැත්නම් අපි කියනවා ඒ වායේ. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. දැන් ඔය හැදෙන වචනවල තේරුම පොතේ පාවිච්චි වෙන්නේ විදි දෙකකට. හරිද? මේ ටික පාවිච්චි වෙන්නේ නාමපදයට කලින්. මම ඔන්න මේ ටික පොඩක් පොඩි කරලා ඔයාලට මේක පැහැදිලි කරන්න පටන් ගන්න හදන්නේ මෙතනින්. මේ බලන්න. ඔය තියෙන වචන ටික අපි මෙන්න මේ විදිහට තියනවා නම් right? මේ විදිහට තියනවා නම් දැන් උදාහරණයක් මේ බලන්න. my car මගේ කායක. මේ කායක කියන වචනයට කලින් තමයි my කියන අයිතිය පෙන්වන වචනේ තියෙන්නේ. හරිද? my car. ඊට පස්සේ අපි කියනවා our school අපේ පාසල. හරිද? මේ පාසල කියන වචනයට කලින් තමයි our කියන වචනේ තියෙන්නේ. එතකොට එහෙම මුදේ ඉස්සරහින් හොඳට ඔයාලට මතකයි මේ ඊතලයේන පැත්ත. එතකොට මෙන්න මේ විදිහට ඉදිරියෙන් තියනවා නම් අයිතිය පෙන්වන වචනයක්. හරිද? ඉදිරියෙන් තියනවා නම් අයිතිය පෙන්වන වචනයක් මෙන්න මේ වගේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ තීරුවේ වචන. තේරුණා? අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ තීරුවේ වචන. ඒ කියන්නේ my, our, your, his, her, its, their කියන වචන.
තේරුණාද? my, our, your, his, her, it's there. My car, our car, your car, his car, her car, its car, their car ඔය විදිහට හැදෙනවා. එතනින් පස්සේ අපි බැරි වෙලා හරි අයිතිය පෙන්වන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම කලර් එක චේන්ජ් කරගන්නවා මේ බලන්න. මම කියනවා මෙතන තිබුණේ my car නේ. මම ලියනවා මෙහෙම. car is මෙන්න මම ලියනවා mine කියලා. හරිද? car is mine. දැන් ඔයාලට පේනවද? කාර් එකේ අයිතිය පෙන්වන්නේ. හැබැයි අයිතිය පෙන්වන වචනේ තියෙන්නේ පිටිපස්සේ. බලන්න ඔය ඉතාලිය ආපු විදිය. හරිද? ඒ විතරක් නෙවෙයි එයා තනියම නෙවෙයි ඉන්නේ. එයාට සපෝට් එකට ඇවිත් ඉන්නවා මෙන්න is කියලා වචනෙකුත්. හරිද? අන්න ඒ වගේ එන වෙලාවට මගේ කියන අදහස පෙන්වන්නේ මෙන්න මේ mine කියන වචනේ. නැතුව my කියලා දාන්නේ නැහැ. එහෙනම් නාමපදයට කලින් අපි ගන්නෙ මෙන්න මේ තියෙන වචන my, our, your, his, her, it's there. හරිද? my, our, your, his, her, it's there. නාමපදයට පස්සේ අපි ගන්නෙ නාමපදයෙන් පිටිපස්සට දෙනවා නම් mine, ours, yours, his, her, it's there කිය. පැහැදිලිද? මම හිතන්නේ පැහැදිලි. ඒක අපැහැදිලි වෙන්න විදියක් නැහැ. ලේසි කොටසක්. අපේ කවුද මේ මහින්ද චූටි පුතාගේ මූණ අවුල් ගිහිල්ලා තියෙනවා. මොකෝ? ප්‍රශ්නයක්ද? ප්‍රශ්න නැහැ නේ? ඔළුව වරන් බලන්න. රයිට් රයිට්. එහෙනම් ගමන්නේ. හරි මේ බලන්න. එතකොට මේකේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ අයිතිය පෙන්නනවා නම් කලින් යොදන්නේ my, our, your, his, her, it's there කියලා වචන. අයිතියට පිටිපස්සෙන් යොදන්නේ ඒ කියන්නේ අයිතිය යොදන්න පිටිපස්සට ගන්නවා නම් එන්නේ මේ වගේ ඇම්මිස්සා වගේ වචනෙකුත් එක්ක. එතකොට ඇම්මිස්සා was were මේ වගේ වචනෙකුත් එක්ක ඔයාලට ගන්න පුළුවන් මොකද්ද? මේ mine, ours, yours, his, her, it's theirs කියලා තියෙන වචන ටික. පැහැදිලිනේ? ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට තමයි ඒකේ ආන්සර්ස් ටික අපිට හදා ගන්න වෙන්නේ. හරිනේ? ඔක පැහැදිලි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ ප්‍රශ්නට යමු. Right. ඔන්න අපිට ආව ප්‍රශ්නේ. Filling the blanks using the most suitable word. The first one is done for you. වඩාත්ම සුදුසු වචනය තෝරලා හිස් තැන පුරවන්නලු පළවෙනි එක කළා දුන්නලු ඔයා වෙනුවෙන්. දෙවෙනි එක ඉඳලා අපි ඉස්සරහට කරන් යනවා. I forgot my notebook. ලියා ගන්නකො ඉස්සෙල්ලා මාරු වචන ටික තියෙනවා. හරි. මේ forgot කියන්නේ අමතක කළා. අමතක වුණා. ඊට පස්සේ brought කියන්නේ ගෙනාවා. brought ගෙනාවා. ඒ වචන දෙක ලියන්න forgot අමතක කළා අමතක වුණා. brought ගෙනාවා. ඊළඟ වචනේ wagged මෙතන දීලා තිනවා පස්වෙනි එකේ wagged. The dog wagged. wagged කියන්නේ පුතේ වැනුවා. බල්ලා වලන් නැති මොනවා හරි වල්ගේ තමයි. එතකොට මේ කියනවා කාගේ වල්ගේද වලන්නේ කියලා. ඊට පස්සේ when it saw the owner කියන එක ලියන්න අයිතිකාරයා owner. අයිතිකාරයා owner. අපේ දරුවෙක් ඒ අතරතුර චුට්ටි බාධා කිරීමක් අපේ දරුවෙක් අහලා තිනවා මේකේ මේ මේන් හෝල් විතරක් හරිද කියලා. ඒ දරුවා එවපු එකේ තියෙන්නේ මේ මෙන්න මෙහෙම මම එක කියලා දෙන්නම්. හරි. මේ බලන්නකෝ මේ ඒක අමතර පොයින්ට් එකක් විදියට මට කියන්න වෙන්නේ. එක මේ ඒ දරුවා අහලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. ඒ හතරවෙනි ප්‍රශ්නේ කලින් එකේ. මෙන්න මෙහෙම මේන් හෝල් විතරක් හරිද? මේන් හෝල් විතරක් හරිද? ඔන්නෝම තමයි අහලා වෙලා තියෙන්නේ. රයිට්. දැන් මේකෙන් මම පොඩි පාඩමක් ඇදලා ගන්නවා. මෙන්න මේන් හෝල් දිහා බලන්න. මේ හෝල්. හරි. ඔය හෝල් කියන එකක් ඔය විදියට ලියන්න බෑ. හරි. ඒක මට අහලා තියෙන ප්‍රශ්න දරුවගේ පැහැදිලි. නමුත් ඒකෙන් මම කියලා දෙනවා දෙයක් මෙන්න. එකක් තමයි HALL හෝල්. අනිත් එක HOLE හෝල්. අනිත් එක WHOLE හෝල්. හරිද? මේ වචන ටික ගත්තොත් එහෙම හෝල් කියලා කියන්නේ ශාලාව. හෝල් ශාලාව. මේ හෝල් කියලා කියන්නේ සිදුර. මේ හෝල් කියලා කියන්නේ පුතේ මුළු. හරිද? මුළු. එහෙම නැත්නම් සමස්ත. සමස්ත. හරිනේ? එතකොට ඔයා අහලා තියෙන ප්‍රශ්නේ මේන් හෝල් විතරක් හරිද? හරි කමක් නැහැ.
වඩා හොඳයි අර විදිහට තියෙනවා නම් main hall මේ විදිහට තියෙනවා. හරි main hall. අනිත් hall කියලා අපි main කියන එකත් එක්ක ලියන්න බෑ. හරිද? ඒක නිසා එකක් චුට්ටක් ඔන්න මතක තියාගන්න. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න උත්තර ටිකට යමු. හරිද? ඊළඟ ප්‍රශ්න උත්තර ටිකට අපි යමු. මේක අපිට ඊළඟ ප්‍රශ්න විදියට හම්බෙන්න පුතේ මෙන්න මේ ප්‍රශ්නේ බලන්න. අපි සාකච්ඡා කරමින් හිටපු ප්‍රශ්නය. Right. මේකේ තියෙනවා filling the blanks using the most suitable word. The first one is done for you කියලා. එතකොට මේකේ අපි බලාපොරොත්තු වෙනවා. හරි. අමාරු වචන ටික කතා කර කර හිටිය අපි අමාරු වචන ටිකට උත්තර බලමු. forgot අමාරු වචන ටිකේ තේරුම් බලමු. forgot කියන්නේ අමතක කළා. ඊට පස්සේ brought කියන්නේ ගෙනාවා. ඊළඟට wag කියන්නේ වැනුවා. owner කියන්නේ අයිතිකාරයා. owner කියන්නේ අයිතිකාරයා. එතකොට අපි ඊළඟට උත්තර ටික බලමු. Malik is leaving Sri Lanka today. Malik අද ශ්‍රී ලංකාව හැර යනවා. He is a friend of mine. එයා මගේ මිත්‍රයෙක් නේ. මේකේ of කියන වචනේත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ලියනකොට අදහස් කරනකොට මේ of කියන වචනේත් එක්කත් අපි සම්බන්ධ කරගන්න පුතේ මෙන්න මේ විදිහට අර ඊළඟ තීරුව ඒ කියන්නේ දෙවනි තීරුවේ තිබිච්ච mine ours yours his hers his theirs කියන වචන. මම ඒකේ වචන ටික ඔයාලට පොඩ්ඩක් සෙටල් වෙන්න ඕන නිසා මෙන්න මෙතන ටයිප් කරන්න හදන්නේ. ඒතර mine ඊට පස්සේ our ඊළඟට your his her its their හරි. ඊට පස්සේ අනිත් පැත්තේ අනිත් වචන ටික තමයි mine our yours his hers its theirs its theirs yours ඊට පස්සේ his hers its theirs right ඔන්න ඒ වචන ටික. දැන් එතකොට අපි දන්නවා වාක්‍යක මුලින් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වචන ටික. හරිද? වාක්‍යක පිටිපස්සෙන් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වචන ටික. හරිද? Please මෙතන I forgot my notebook at home but I brought නමුත් මම ගෙනාවා ඔයාගේ එක. but I brought yours. උත්තරේ එන්නේ but I brought yours. ඊළඟ එක please pass this pen to Nihal. මේ pen එක නිහාල්ට පාස් කරන්න. it is his. මේක යාගේ. it is his. our car is red but theirs is black. but theirs මොකද මේ කතා කරන්නේ අපේ කාර් එක ගැන. කාර් එකක් ගැන කියනවා car එක our car is red. අපේ කාර් එක රතු. නමුත් ඔවුන්ගේ එක කළු. ඔවුන්ගේ එක කළු. එතකොට මේ කළුයි කියලා කියන්නේ පුතේ කාර් එක ගැන තමයි. එතකොට there is black කියන්නේ theirs is black. The dog wagged its tail. The dog wagged its tail when it saw the owner. අයිතිකාරයා දැක්කම බල්ලා උගේ වල්ගේ වරන උගේ its. All the classrooms are neat and tidy but ours is the best. නමුත් අපේ එක තමයි හොඳම එක. හරි උත්තර ටික හදාගන්නකො.
හරි. මේ කෝල් දෙකක් ආන්සර් කරා ඔයගොල්ලන්ට වැඩේ දාලා. මොකද අටවසරේ කට්ටිය කෝල් කරනවා මේ සමහර අය මම හිතන්නේ මේ ගෲප් එක හරි මේ හෙට මෙහෙට වෙලා මේ කොහොම හරි ලින්ක් එකෙන් ලොග් වෙන්න බෑ ඊට පස්සේ ලින්ක් එක වැඩ නැහැ තාම ලින්ක් එක දැම්මේ නැහැ ඉතින් ලින්ක් එකෙන් ලොග් වෙන්න බැරුව ඇති මොකද මේ තාම අපි පන්තිය කරනවානේ ඉතින් අපි ක්ලාස් එක කරන ගමන් නිසා ඒගොල්ලන්ට ලොග් වෙන්න අමාරු වෙනවා හරි මේ ඇතිද ඇති මනුලගේ කට ඇතිලු හරි මේ ඉස්කෝලේ වැඩත් ඇතිනේ එහෙනම් මහන්සි ඇතිනේ අපි ඊළඟ දවසේ වැඩිපුර වැඩ කරනවා හොඳේ මොකද උගන්වන දේවල් ටික නෝට් එක දාගන්න කටුසටහන් ටික දාගන්න ඒවා ටික ලස්සනට කරන්න මොකද හරිද ඉතින් ඒක ලස්සනට පිළිවෙලට වැඩ ටික හදාගෙන යන්න අද අපි පේපර් එකේ පිටු දෙකක් සාකච්ඡා කරා පේපර් එකේ පිටු දෙකක් ඉතින් මේ හරි පේපර් එකේ පිටු දෙකක් සාකච්ඡා කරා ඉතින් මේ ඔයාලට දැන් අද දවසේ මොකද හිතෙන්නේ මයික් එක ඔන් කරන්න බලන්න කට්ටිය නිකන් මොකද ඔයාගේ අදහස තව හොඳයිද මේක වෙනස් වෙන්න ඕනද ඊට පස්සේ ඇහෙනවද ඇහෙන්නේ නැද්ද පේනවද පේන්නේ නැද්ද මට කියන්න බලන්න ඔයාලගේ කමෙන්ට් එක කොහොමද කියලා නිදිමතයිද කම්මැලිද මම වේගෙ වැඩිද කියනවා හෙමින්ද කියන්න ඕනේ කියන්න බලන්න මොන හරි ඔයාලගේ වෙනස් වෙන අර වේගෙ වැඩිද හෙමින්ද තව මොන හරි චේන්ජස් වෙන්න ඕනද මට කියන්න බලන්න මොකුත් වෙන්න ඕනේ නැහැ නේ අපේ ඔමල්ලා මයික් එක ඔන් වුණා කියන්න බලන්න මොකද තාත්තේ හොඳයිද නැද්ද හොඳයි. හොඳයි එහෙනම් කමක් නැහැ ඉතින් මේ ගොඩක් වැඩ කරන්න නෙවෙයි මේ කියන්නේ ගොඩක් අර එකම වෙලාවේ ගොඩක් වැඩ කරන්න නෙවෙයි හැබැයි ගොඩක් වැඩ කරන්න තමයි අපි Zoom class එක කරන්නේ හරිද يعني පන්තිය කරනා වගේ වේගෙන් අර ගොඩක් දේවල් අපි මේක ඇතුලේ කතා කරනවා නෙවෙයි සාමාන්‍ය ප්‍රශ්න 4ක් 5ක් පාට දවසට පැයක පැය විනාඩි 15ක විතර ප්‍රමාණයක් අපි ප්‍රශ්න කතා කරනවා ඊට පස්සේ ඒකෙන් කරන්නේ ඔයාලට අර ක්ලාස් එකේ කරනවට වඩා වැඩිපුර වැඩ ටිකකුත් ඒ වගේම එතකොට අම්මලත් එහෙම අහගෙනත් ඉන්නවනේ ඔයාලා වැඩ කරන විදිය බලන් ඉන්නවා අම්මලා අහගෙන ඉන්නවා එතකොට ඒගොල්ලොන්ටත් ඔයාලට දේවල් කියලා දෙද්දී මාර විදියට ඒ කියන්නේ වාසි වැඩ කරන විදිය ගැන අනම්මනම් යනවට අයිඩියා එකක් එනවා ඉතින් ඔක්කොම දේවල් නිසා තමයි ක්ලාස් එක මෙහෙම ඔන්ලයින් එකක් අපි යන්නේ සමහර අයගේ නම් ඒකට කියලා තිබුණා මේ පොඩක් හෝම්වර්ක් තියෙනවා ඉතින් ඉස්කෝලේ වැඩත් එක්ක අමාරුයි රෑ වෙනවා වැඩි දැන් 8 වසරේ ඊට වඩා කම්ප්ලේන් තියෙනවා මොකද 8 වසර 9:00 11:00නේ තියෙන්නේ ඒතකොට 11 වෙනකන් ඉන්න අමාරුයි එහෙම තිබුණා ඉතින් ඇත්තම මම දන්නවා ඉස්කෝලේ වැඩ නම් මනම් එක අමාරුයි ඉතින් අපි බලමු කැමති අයට ජොයින් වෙන්න පුළුවන් හරි අපිට රෙකෝඩ් කරන්න බෑ කියලා දාලා තියෙනවා රෙකෝඩ් කරාම ඕගොල්ලෝ රෙකෝඩ් කරාම ඔයාලා මේ එපාර පන්තියේ ඉන්නේ ඒක රෙකෝඩින් දාලා හොරගෙඩියෝ ටික වගේ ඉන්නවා එපාර ඒ නිසා මේ මම රෙකෝඩ් එකක් ගන්නවා මම රෙකෝඩ් එකේ link එක YouTube දානවා YouTube දැම්මම ඔයාලට බලන්න පුළුවන් හරිද එහෙම ඕන වුණොත් ඔයාලට බලන්න පුළුවන් තව වතාවක් හරි එහෙනම් අපි අද දවසට ඇති කියලා හිතෙනවා මට අපි හැබැයි පේපර් එක මේ දැන් කො බලන්න අද පේපර් එක කරගෙන හිටපු අය අත උස්සන් බලන්න හොඳයි පේපර් එක කරගෙන හිටපු අය දැන් වීඩියෝ ඔන් කරන් ඉන්න අය නම් මට පේනවා හරි හොඳයි අනිත් ඉන්න අය ඇක්ටිව්ලි හිටපු ළමයි ටික දෙනෙක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ හොඳයි ඒ ඇරෙන්න ටික දෙනෙක් ඉන්නවා වීඩියෝ එකක් මුකුත් මොන් වෙලත් නැහැ එහෙම හරි එහෙනම් හොඳයි අත උස්සලා තියෙනවා right එහෙනම් අපි අද දවසට පොතේ වැඩ ටික නතර කරමු මේ පේපර් එක ඊළඟ දවසේදී පේපර් එක ඔක්කොම කරන්න හොඳයි පේපර් එක මේ දැන් තියෙන මේ ටියුට් එක ඔයාලා ගාව තියෙනවනේ මේකත් අරගන්න ඊට පස්සේ මේක අරගෙන මේකේ තියෙනවා දැන් අපි පිටු දෙකක් කරා 3 4 පිටු දෙක ඉවර කළා 5 6 ඒ කියන්නේ ඊළඟ පේපර් එකක් පටන් ගන්න. එතකොට අපි ඒකේ දේවලුත් කතා කරනකොට ඔයාලට තේරෙයි එකම විදිහේ ප්‍රශ්න කොච්චර තියෙනවද? අද ඉගෙන ගන්න එක හෙට ඕනද? හෙට එක අදිත් ඕන මොකද කියලා තේරෙයි. හරිද? හරි එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු. හැමෝටම good night. bye.